වැලික් නිවුස් ෆස්ට් සමග මහනුවර දුම්රිය අංගනේ නවතා තිබූ දුම්රියක අද පස්වරුවේ හටගත් ගින්නකින් එහි මැදිරි දෙකකට දැඩි හානි සිදු වුණා. දුම්රිය ස්ථානාධිපතිවරයා පැවසුවේ ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි. අද පස්වරු දෙකට පමණ ගින්න හටගත්තේ මහනුවර දුම්රිය ස්ථානයේ නවතා තිබූ දුම්රිය මැදිරියකයි. නාවලපිටියේ සිට අද පෙරවරුවේ මහනුවර දුම්රිය ස්ථානයට පැමිණි දුම්රිය පස්වරු 6:10ට පොල්ගහවෙල බලා ධාවනය වීමට නියමිතව තිබුණා. ගින්න ඇතිවීමෙන් පසු දුම්රිය සේවකින් එහි මැදිරි ගලවා ඉවත් කර තිබෙනවා. පසුව මහනුවර ගිනි නිවීම ඒකකයේ සහ පොලිසිය මැදිහත් වීමෙන් දුම්රිය සේවකීන්ගේද සහායතව ගින්න නිවා දැමුවා. සිද්ධියෙන් දුම්රිය මැදිරි දෙකකට දැඩි හානි සිදුව ඇති අතර තවත් මැදිරි දෙකකට සුළු හානි සිදුව තිබෙනවා. දුම්රිය ස්ථානාධිපතිවරයා සඳහන් කළේ ගින්න ඇතිවන අවස්ථාවේ දුම්රිය මගින් නොසිටි බවයි. අපිට දැම්ම කියන්න බෑ සිදු වූ අලාභයත් සිදු කුමන විදියට සිදු වුණාද කියලා තාම එකෙල්ලේම කියන්න අමාරුයි. නමුත් මෙවැනි අපරාධ වුණේ කොහොමද කියලා අපි දැඩිව විමසිලිමත්ව මේ සම්බන්ධයෙන් සොයා බැලීමට දැන්ට අදාළ අංශ දැනුවත් කරලා තිනවා. ක්‍රිකට් ක්‍රීඩකයන් හා ක්‍රීඩා වෛද්‍ය ශාස්ත්‍රය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී වාද විවාද ඇති වුණා. කියන්නේ ජනාධිපති අරමුදලෙන් තෙල් බෙහෙත් විකුණන ඒ පුද්ගලයා උපුල් තරංගට දීලා අන්තිමට අද සම්පූර්ණයෙන්ම ඒ පුද්ගලයා මාස 3කට උපුල් තරංග මාස 3කට බෑන් කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් මොනවද අපි කරන්න පුළුවන් වන්නේ මේ ක්‍රිකට් ක්‍රීඩකයන් ආරක්ෂා කරන්න? ජනාධිපති අරමුදලින් තෙල් බෙහෙත් කාර් කරන්න කාටවත් දීලා නැහැ. ICC එකේ මාස 3ක් උපුල් තරංග ක්‍රීඩකයාගේ ක්‍රීඩා තරඟ තහනම් කිරීම. ඔහු නිදහසට කරුණක් වශයෙන් ලබා දීපු දූරුම් ප්‍රකාශයේ තිබෙනවා. ඔහුට ප්‍රතිකාර කරේ එලියන්ත වයිට් කියලා කෙනෙක් කියන. මේ එලියන්ත වයිට් කියන තැනත්තා අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ ගෞරවයට සහ ක්‍රීඩකයන්ගේ කීර්තිය අනතුරටපත් කරන්න ක්‍රියා කළා තියෙනවා. ඒ පිළිබඳව රජය ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද? ගරු නියෝජක කතානායකතුමායි මමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා දන්නවා ක්‍රීඩකයන් විවිධ අය ළඟට ගිහිල්ලා දැන් වඩා ඉන්නකද මට පිළිතුරක් දෙන්න එපයි. ගරු ඇමතුමාට පිළිතුරු දෙන්න අවස්ථාව දෙන්න. ඩීන්ස් රෝඩ් එකේ මරිය කඩේට ගිහිල්ලා එතන බේත් ගැනීමත් නීති විරෝධී. මොකද ඒක ડોක්ටර් සහතිකයක් නැහැ. නමුත් බේත් කරනවා ක්‍රීඩකයන්. යම් කිසි චෝදනාවක් කර තිබෙනවා නම් ඒ ගැන පරීක්ෂණයක් කරලා තියෙනවා. පරීක්ෂණේ හමාර වුණාට පස්සේ ඔබතුමා කියන කාරණාවට වෙනම ප්‍රශ්නයක් අහන්න මම උත්තර දෙනවා. මෙරට විදේශ විනිමය සංචිතයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 700ක් අලෙවි කර ඇද්දැයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා. මම ඊයේ ඉල්ලීමක් කරා අර මේ මහා බැංකුවෙන් ඩොලර් මිලියන 700 විකුණපු එක ගැන ප්‍රකාශයක් කරන්න පුළුවන්ද කියලා අද ඒක කරනවාද කියලා දැනගන්න කැමතියි. යම් කිසි ප්‍රකාශයක් හදිසියේ නැගිටලා කරා 23 යටතේ අද අපිට කිසිම ලිඛිත ප්‍රශ්නයක් ඉදිරිපත් කළා නැහැ. Generally make a request from the government. අපි සාමාන්‍යයෙන් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා ඔබට තියෙන්නේ ඔව් හරි නෑ හරි කියන්න. නෑ කිව්වනම් මෙච්චරයි. ඔව් කිව්වනම් ඇයි එහෙම කළේ? මේක හංගන්නේ ඔබ බියෙන් හා සැකෙන් ඉන්නවා. ඒ හංගන්න දෙයක් ඒ ගැන තියෙන නිසා එලි කරන්න කැමති නෑ. අපි ඒක සාකච්ඡාවට ගන්න වෙන මාර්ගයක් තියෙනවා. විදේශ සංචිත අලෙවි කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ නැගූ ප්‍රශ්නයකට පිළිතුරු නොදීම පිළිබඳව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද මාධ්‍ය වෙත අදහස් පළ කළා. මට කල් දෙන එක නෙමෙයි මේක හදිසි වැඩ කටයුත්තක්. මේක සත්‍ය නම් ඒක වහාම නවත්තන්න ඕනේ. මොකද අපේ සල්ලි විකුණලා පිටින් ණය ගන්න එකේ තේරුමක් නැහැ. අසත්‍ය නම් තිබුණේ නැකිట్లా ප්‍රකාශයක් කරන්න. මේක රහස්‍ය කරන්න බෑ මහා බැංකුවට. මූල්‍ය මණ්ඩලයට කියන්න තියෙනවා. භාණ්ඩාගාරයේ අනුමැතිය ලබා ගන්න තියෙනවා. එහෙනම් මේ ගණදෙනුව මොකක්ද? ඇයි මේ ගණදෙනුව කරන්නේ? ඇයි මේක රහසිගතව තියන්නේ කියලා අපිට අහන්න තියෙනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කළ හැකි උපරිම වේගය පැයට කිලෝමීටර 100ක් බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. එහි සභාපති ආර්.ඩබ්ලිව් රංජිත් ප්‍රේමසිරි මහතා ප්‍රකාශ කළේ මාර්ගයේ ගමන් කළ හැකි අවම වේග සීමාවක්ද පනවන බවයි.
කොළඹ සිට මාතර ගොඩගම දක්වා දිවෙන දක්ෂිණ අධිවේගී මාර්ගයේ දුර කිලෝමීටර 126ක්. 1995 වසරේ ආරම්භ වූ ඉදිකිරීම් වල පළමු අදියර 2006 වසරේ අවසන් කිරීමට නියමිතව තිබුණද විවිධ ගැටලු හේතුවෙන් එය කල් දැමුණා. පළමු අදියර යටතේ කොට්ටාව සිට ගාල්ල දක්වා විවෘත කිරීමට බලාපොරොත්තු වෙනවා. එහි මුළු දුර කිලෝමීටර් 100ක් පමණ වෙනවා. අපි දැනට වැඩ බොහෝ දුරට අවසන් කරලා තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා අනුදුර දිනකදීම ඉතා ඉක්මනින් මේ මාර්ගය විවෘත කිරීම. ත්‍රිරෝධ රථ ට්‍රැක්ටර් පාපැදි හා යතුරු පැදි මෙන්ම පදිකයින්ද මේ මාර්ගයේ ගමන් කිරීම තහනම් බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. වාහන වර්ග 4ක් සඳහා අපි විවිධ ගාස්තු අය කිරීමට බලාපොරොත්තු වෙනවා. දැනට ඒ පිළිබඳ සාකච්ඡා කරමින් තියෙනවා. අපි ඉදිරියේදී ඒ අය කරන ගාස්තු පිළිබඳව තීරණය කරලා දැනුම් දීමට කටයුතු කරනවා. මෙම මාර්ගයේ ඇති පිවිසුම් ස්ථාන 8න් හැර වෙනත් ස්ථානයකින් පිවිසිය නොහැකි බවද මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ප්‍රකාශ කළා. බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර සඳහා හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා අද යලිත් කොළඹ පෞද්ගලික රෝහලකට රැගෙන ආවා. විශේෂ වෛද්‍ය උපදෙස් මත සරත් ෆොන්සේකා මහතා පසුගිය දින කිහිපයේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර ලබා ගත්තා. මේ රටේ විදේශ ආධාර හම්බ වෙනවා පාරවල් හදන්න. ඒවෙන් 50ක් පාලකයෝ හොරගම් කරනවා. කොන්ක්‍රීට් දාන්න කෝටි 10ක් අයින් කරොත් ඒකෙන් 5ක් හොරගම් කරනවා. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය දක්ෂිණ අධිවේගී මාර්ගයට වෙන් කර සල්ලි 50ක් වර්තමාන පාලකයා හොරගම් කරලා දැන් ඒකෙන් භාගයක් හදලා පාර විවෘත කරනවා. ජනතාව මේ හොරකම් නවත්තන්න අපි එක්ක එකතු වෙනවා. ජය වේවා. ප්‍රාර්ථනා ආර්ථික ඝාතකින් සිටින්නේ ආණ්ඩුව තුළම බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දෑසිරි ජයසේකර මහතා පවසනවා. අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ හෙජින් ගනුදෙනුවට අදාළව කිසිදු මුදලක් රටේ ජනතාවගෙන් අය නොකළ යුතු බවයි. කෝටි 22ක් විතර වෙන ප්‍රමාණයක් නීතිඥ ගාසු වලට පමණක් වෙන් වෙලා තියෙනවා කියලා වියදම් වෙලා තියෙනවා කියලා අපිට දැනගන්න තියෙනවා. තවත් මහවැලියක් හදන්න තිබිච්ච සල්ලි තමයි මේ ආණ්ඩුව මේ විදිහට ගත්ත අදූරදාශී තීරණ වලින් අවසන් කළා තියෙන්නේ. කැබිනට් මණ්ඩලය රටේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට පයින් ගහලා ඔවුන්ට හිතුමනාපිට ක්‍රියා කිරීමේ අවසාන ප්‍රතිඵලය තමයි මේ හෙජින් ගිවිසුමට දැන් අපි මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා ඇත්ත වශයෙන් ආර්ථික ඝාතකයෝ ඉන්නේ ලංකාවේ ආණ්ඩුව ඇතුලේ. මේ රටේ ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය වක් කියන්න ඕනේ. ඔවුන් මේ රටේ ජනතාවගෙන් ගත්ත දේක් තියෙනවා නම් ඒ වයින් මේක ගෙවලා අවසන් කරන්න අපේ රටේ ජනතාව මේකට සතපක්වත් ගෙවිය යුතු නැහැ කියන මතය තමයි අපි ඉන්නේ. හෙජින් ගනුදෙනුවට අදාළ මුදල් ගෙවීම සඳහා තවදුරටත් චීනයෙන් ණය ගැනීමට සිදුවනු ඇතැයි දෑසිරි ජයසේකර මහතා මෙහිදී පෙන්වා දුන්නා. දවස ගානේ අපි චීනයට හිර වෙච්ච චීනෙන් ණය ගන්න චීන කොලනියක් බවට පත් වෙන රාජ්‍යයක් බවට පත් වෙමින් තිබෙන වාතාවරණයක් තියෙනවා. ඉතින් මේ කෝටි 5000 ණය ගන්න තව අපහු චීනට ණය වෙන්න බිය. ඒතකොට ඇත්තටම අපි චීනයේ හිරකරු බවට පත් වෙමින් තියෙනවා. ඒ නිසා අද විදුලි බල මණ්ඩලයට නොරිච්චොල තාප් බලාගාරයේ ක්‍රමානුකූලව වැඩ කරන්න තියෙන අයිතියක් නැහැ. ඒක සම්පූර්ණයෙන් පාලනය කරන්නේ චීන කම්කරුවන් හා නිලධාරීන් විසින්. ඒ නිසා මම හිතන්නේ රටේ අර්බුදයක් එනකොට විදුලි අර්බුදයක් එනකොට ඇත්තටම අපි හිර වෙනවා ගිහිල්ලා අවසාන වශයෙන් කොයි හරි රටක තියෙන ඒකාධිකාරයත් එක්ක. හංගුරංකිත ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ දොඩම් කුමර ග්‍රාම සේවා වසම තුල පිහිටි මේ භූමි භාගය ඉඩම් අහිමි පවුල් 300ක් අතර නුවරඑළිය ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම මගින් බෙදා දී ඇත්තේ 1998 වසරේදී. ඒ සඳහා මේ ඉඩම් හිමියන්ගෙන් නුවරඑළිය ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම මැනුම් කටයුතු වෙනුවෙන් රුපියල් 1500ක මුදලක්ද අය කරගෙන තිබෙනවා. අක්කර කාලබැගින් වූ මේ ඉඩම් සංවර්ධනය කර බවභෝගද වගා කර ඇති ඉඩම් හිමියන් අද ජීවත් වන්නේ අනියත බියකින්. ඒ බලහත්කාරයෙන් මොවුන් සතු ඉඩම් දේශපාලන බලය උපයෝගී කරගනිමින් කොටස් කර බෙදා දීමයි. මම අවුරුදු 14ක් විතර දරුවෙක් වගේ හදාන අප කුඹුළු කොටුව ඒතර ගල් මුල් ඔක්කොම අයින් කරලා තක්කාලි ගෝවා වගේ ගෝවා බෝංචි වගේ දේවල් හදන්නේ. ඒ ඊටම තමයි මෙයා මේ තුනට බෙදලා දුන්නේ. අනික් කට්ටියගේ ඉඩම් කට්ටිය කඩ මේගොල්ලෝ විකුණ කනවා. මේගොල්ලෝ මේ අදෙය කරන වැඩක් ඒව නෙවෙයි මේක දිගටම කරන වැඩක්.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම මෙම ඉඩම් සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කරමින් සිටියදී සිදු කෙරෙන මේ ඉඩම් මංකොල්ලය හමුවේ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාද තම රාජකාරී ඉටු කිරීමෙන් කර හැර සිටිනවා. මේවට මේ ඔප්පු ගන්නට අත්සන් කරන්නට ෆෝම් එකක් අපිට දීලා තිබුණා. ඒ ෆෝම් එක අපි පුරවලා ග්‍රාමසේක මහත්තයා ගාවට ගියන් පස්සේ ග්‍රාමසේක මහත්තයා ඒකේ අත්සන් කරන්නේ නැහැ. ඉතින් මොකද්ද හේතුව කියන්නේ අපි දන්නේ නැහැ. LRC එකෙන් ආවට පස්සේ ඒගොල්ලෝ කියන්නේ අපිට මේ ඔප්පුව දෙන්න පුළුවන් ඔයාලා ග්‍රාම නිලධාරී මහත්තයාගෙන් අත්සන් කරගෙන ඉන්න කියලා. මේ තුමා ඉතින් තුන් දෙනෙක්ට අත්සන් කළා තියෙන අනිත් අයට අත්සන් කරන්නේ නැහැ. 2006 වගේ පදිංචි වෙච්ච කට්ටිය තමයි ඔප්පුව අරගෙන තියෙන්නේ. අපි මේ වගේ දැන් අවුරුදු 16ක් 18ක් විතර අපි මේ වගේ ස්ථිර පදිංචි වෙලා තියෙනවා. ඉතින් මේව සංවර්ධනය කරගෙනල් තියෙනවා. ඉතින් ඉතින් ග්‍රාමසේක මහත්තයා දන්නවා අපි මේ වගේ ස්ථිර පදිංචි කියලා දන්නවා. ඒ දැන තමයි ග්‍රාමසේක මහත්තයා අපිට මේව කරන්නේ. දේශපාලන බලය හමුවේ නිල බලය ඉඩම් කොල්ලකරුවන්ගේම වාසියට නිහඬවත්දී. ඉඩම් හිමියන්ට සිදුව ඇත්තේ තර්ජන ගර්ජන හමුවේ නිහඬව බලා සිටීමටයි. එම බලපෑම්වලට උඩගෙඩිදී තම වගකීම් පැහැර හැර වසර 13කට අධික කාලයක් තිස්සේ නිත්‍යානුකූලව භුක්ති විඳි මේ ඉඩම් නිත්‍යානුකූල හිමිකරුවන්ට අහිමි වන්නට ඉඩ හැර තවදුරටත් නිහඬව බලා සිටිය හැකිද? නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්තුමනි, මේ ඔබේ අවධානය පිණිසයි.